ඉර පායපු අලුත් දවසක් කියන්නේ අපි හැමෝටම තව මතක ගොඩක් එකතු කරලා අවසන් වෙන දවසක් වෙනවා. අද මගේ මතක පොතේ අලුත් දවසක්. පුංචි පුංචි ලස්සන මතක ගොඩක එකතුවක්. එන්නක යන්න අද දවසේ මගේ මතක පොතේ තව පිටුවක් පෙන්නන්න. අදත් වෙනද වගේම හරි ලස්සනට උදේ පාන්දර ඉර පායලා මුළු පරිසරයම අලුත් විදියට තියෙනවා. අද මටත් ගොඩාක් අලුත් ඒ වගේම විශේෂ දවසක්. උදේ පාන්දරම පොඩි කපටක් යන්න තමයි හදන්නේ. සතියාන්ති ඉරිදා දවස කියලා කියන්නේ අපි හැමෝටම විශේෂ දවසක් විදියටයි මට නම් හිතෙන්නේ. මොකද ඉතින් අලුත් සතියක් පටන් ගන්න යනකොට අපි හැමෝටම අලුත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම ප්ලෑන් කරන්න හොඳම දවසේ තමයි ඉරිදා කියලා මට හිතෙන්නේ. මාත් ඉතින් ඉරිදා දවසේ යොදාගෙන ඉන්නවා මගේ ඉතිරි සතියේ හැම වැඩක්ම එදාට ප්ලෑන් කරගන්න, රෙදි ටික ලෑස්ති කරගන්න මේ ඔක්කොටම ඉතින් ඉරිදා දවසේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒ ඔක්කොම ලෑස්ති කරගෙන අද යන ගමනට මම මේ මල් එහෙම හදාගත්ත විදිහ තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම ලෑස්ති කරගෙන මම පුංචි ගමනක් යන්න තමයි හදන්නේ. ඒ වගේම අද දවස මට මගේ ජීවිතේ ගොඩාක් විශේෂ දවසක්. ඒ පුංචි ගමන ගිහිල්ලා ඇවිල්ලා අපේ ගෙදර අද එයත් එක්ක මගේ විශේෂ දවස සමරන්න තමයි මං ඉන්නේ. ඔයත් එකතු වෙලා බලා ඉන්නකො වෙනදා වගේම අද මං මොකද කරන්න හදන්නේ කියලා. අන්න ඉතින් මං අද උදේ පාන්දරම යන්න හදන්නේ අපේ දෙමළ භාෂා පාඨමාලාවේ අවසාන දවසට. ඔන්න ඉතින් මං ලෑස්ති කරගත්ත ඇඳුම් ටික මගේ මහත්තයාගේ අම්මා හරි ලස්සනට මට ඇඳුවා. මේ මං ඉතා දවසේ ඇඳගෙන ගිය ලස්සන සාරිය මේ ඔක්කොම අම්මා තමයි මට ඇඳුවේ. ඒ ඇඳුමත් ඇඳගෙන අන්න ඉතින් මම මගේ වැඩසටහනට යන්න තමයි හදන්නේ. කලින් දවසේ අපි ඔක්කොම එවිල්ලා මෙතන හරි ලස්සනට සරසවුවා දමිළ ජාතිකයන්ගේ විදිහට තමයි අපේ වැඩසටහන තිබ්බේ. ඉතින් එතකොට යාළගේ උසල්දි කෙහෙල් ගස්, එතකොට අර ගොක්කලවල රටා මේ ඔක්කොම අපිත් හැදුවා. එතකොට එන්ට්‍රන්ස් එකට ලස්සන ගණදෙවි පිළිමයක් තියලා යාළගේ පූජා වර්ග තියෙනවානේ. ඒ ටිකත් අපි කරා එදා. ගාව හරි ලස්සනට පූජා මේසයක් අපි ඔක්කොම එකතු වෙලා හැදුවා. එතකොට අපේ මිස්ලා දෙන්න තමයි අපිට මේ ටික කරන්න එයාලා කියන විදිහට අපි උදව් කරගෙන වැඩ ටික කරා. එතකොට එතන කැවිලි ಜಾති, එතකොට ලස්සනට පහන් පිච්ච මල් මාල දාලා හරි ලස්සන පූජා මේසයක් අපි ටික ඔක්කොතු වෙලා හදලා තිබ්බා. ලංකාවේ ඒ විවිධ දිහාවලින් ආපු ගොඩාක් කට්ටිය හිටියා. සමහර අය ගාල්ල මාතර, සමහර අය බදුල්ලේ, එතකොට කතරගම තිස්සමාරාමේ මේ හැම පැත්තෙම එකතු වෙච්ච කට්ටියක් විදියට තමයි අපේ ට්‍රූප් එක හිටියේ. ඒක නිසා ඉතින් අද දවසේ ගොඩාක් සතුටු දෙයක් මෙයාලා හැමෝම අපිට ආය හම්බ වෙච්ච එකත් ඒ ඔක්කොමත් එක්ක ඔන්න ඉතින් අපි චාරිත්‍ර වාරිත්‍ර වැඩ ටික කරලා අද දවසේ වැඩසටහන සහභාගී වෙන්න තමයි හදන්නේ මේ.
ඉතින් ශාලාව ඇතුළට ආවට පස්සේ ඉස්සලාම අපි හැමෝටම කෑම වලින් සංග්‍රහ කරා. දමිළ ජාතිකයන්ට ආවෙනික වෙච්ච කෑම ජාති තියෙනවා. තෝසේ වඩේ, උළුඳු වඩේ, පැණි වලලු මේ වගේ කෑම ජාති ගොඩාක් අපිට දුන්නා. ඒ ඔක්කොම කාලා ඉවරනාට පස්සේ තමයි ඉතින් ඔන්න අපේ වැඩසටහන පටන් ගත්තේ. අන්න ඉතින් වැඩසටහනේ හැම අංගයකටම වගේ මාත් ඉදිරිපත් වුණා. මොකද ඉතින් ඉස්කෝලේ කාලෙට පස්සේ සමහර වෙලාවට කැම්පස් ගියාට පස්සේ අපිට ජීවිතේ ගොඩාක් කලාතුරකින් මේ වගේ අවස්ථාවල් එන්නේ. අන්න ඉතින් වැඩසටහන ඉවර කරලා අපි ගෙදර එනකොට එයා මට මල් ගෙනල්ලා, හැබැයි ඒවා කැලෑමල් වුණත් ඒවා හරිම ලස්සනයි. මොකද අද දවස අපි දෙන්නට හරිම විශේෂයි. මොකද අදට අපේ ආදරයට අවුරුදු 13ක් වෙනවා. ඒ හින්දා ඉතින් ගෙදර ආපු ගමන්ම ගෙදර තියෙන පුංචි දේවල් ටිකක් එකතු කරගෙන මං ඉතින් එයත් එක්ක එකතු වෙලා අපි දෙන්නගේ ආදරය සමරන්න තමයි හදන්නේ. මං හරිම ආසයි හයිටි වලට යන්න. ඒ හින්දා අපි දෙන්න ගෙදර තියෙන පුංචි දේවල් ටිකක් එකතු කරගෙන අද අපේ ගෙදර හයිටි එකක් කරන්න තමයි අපි දෙන්න හදන්නේ. ඉතින් ගෙදර පාන් තිබ්බා, සොසේජස්, වගේ පුංචි දේවල් ටිකක් එකතු කරගෙන අපි දෙන්න ඉතින් අපි දෙන්නගේ ආදරේ විශේෂ දවස් පුංචියට වුණත් හරි ආදරෙන් සතුටින් සමරන්න තමයි හදන්නේ මේ. අන්න ඉතින් ඔයාටත් ඔයාගේ ගෙදර පුංචි දේවල් තියෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තියෙන පුංචි දේවල් වලින් මේ වගේ දේවල් වලට try කරලා බලන්න. මෙතන තියෙන්නේ හරි අමුතු සතුටක්. ඒ වගේම මේ කෑම ඔක්කොමත් එක්ක අපේ ආදරෙත් බෙදා ගන්නකොට ඒ වගේ ආදරය සතුට වගේම හරි රහකුත් තිබ්බා. අන්න ඉතින් ගෙදර තියෙන පුංචි දේවල් ටිකක් එකතු කරගෙන පාන් වලට බටර් ගාලා, ජෑම් ගාලා, කුකිස් ටිකක් තියලා, එතකොට අපේ අම්මා ගෙදරින් අපිට කේක් එවලා තිබ්බා. ඒවා රටේ ඉඳි මේවා එක්ක පුංචි දේවල් එක්ක අපි අපේ ආදරේ පුංචියට සැමරුවා. අපේ ආදර කතාව තව ඉස්සරහට ගලාගෙන යයි. ඒ මතක අරගෙන එනකන් තවත් දවසක් වෙනුවෙන් බලාගෙන ඉන්න. අදට ගිහිල්ලා එන්න.